Good morning homies. මේ සිකුරාදා උදේ. ඒ කියන්නේ අද ඔෆිස් දවසක්. අන්න මම උදෙන්ම මගේ කොෆි එක හදාගන්න හදන්නේ. ඉතින් මගේ ඔෆිස් ටයිම් එක තමයි දවල් 12:00 ඉඳලා රෑ 9:00 වෙනකන් තියෙන ටයිම් ස්ලොට් එක. ඉතින් ඒ නිසා උදේ වරුව චුට්ටක් නිදහසේ ඉන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම මේ කොෆි මග් එක ගත්තේ ටෙමු එකෙන්. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැති අය මම මෙතනින් කාඩ් එකක් දාන්නම් ඔයාලා ඒක බලන්න. අද මම මේ කොෆි එක හදාගන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි. ඒකට මම පොඩි ස්පෙෂල් දෙයක් ඇඩ් කරනවා. මමත් මේක දැක්කේ TikTok එකේ තිබෙන වීඩියෝ එකකින්. ඉතින් ඔෆිස් වර්කින් අවර්ස් ගැන කතා කළොත් ඒක ටිකක් unusual ටයිම් එකක්. ඉතින් ඒ වුණාට මට මුලදී චුට්ටක් ඒකට ඇඩප්ට් වෙන්න කාලයක් ගියා. හැබැයි දැන් ඒ ටයිම් එක ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද උදේම නැගිටින්න ඕනේ නැහැ. ඒ වගේම උදේට බස් එකේ හිර වෙලා යන්න ඕනෙත් නැහැ. ඉතින් මං යන ටයිම් එකට ට්‍රැෆික් එකත් ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා මං හිතනවා මේ ටයිම් එක ගොඩක් හොඳයි කියලා. ඒ වගේම ඔෆිස් එකෙන් අපි රෑට ගෙදර එන්න ට්‍රාන්ස්පෝර්ට් යාලා දෙනවා. ඒ වගේම හොඳ වර්කින් එන්වයරන්මන්ට් එකක් තියෙන, ඒ වගේම ගොඩක් රිලැක්ස් එකේ වැඩ කරන්න පුළුවන් ඔෆිස් එකක් තමයි අපේ ඔෆිස් එක. ඉතින් ඒකට එතන ඉන්න හැම දෙනාටම මං ග්‍රේට්ෆුල් වෙනවා. හරි, කතාවත් එක්ක අපි කොෆි එකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක බලමුද? මෙන්න මේක තමයි මම ඔයාලට කිව්ව ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක. මේ තියෙන්නේ ආමන්ඩ් මිල්ක් එක. සමහර විට ඔයාලත් ඒ වීඩියෝ එක දකින්න ඇති. කවුරු හරි කෙනෙක් දාලා තිබුණා, මට ඇත්තටම නම මතක නෑ, TikTok වීඩියෝ එකක්. ඉතින් එයා කිව්වා මෙන්න මේ ආමන්ඩ් මිල්ක් එක කොෆි එකට ඇඩ් කළාම ගොඩක් රසයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේක try කරන්න හිතුවේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ආමන්ඩ් මිල්ක් එක පුදුම තරම් රසයි. ඒක නිකන් වන්නත් පුළුවන්, ඒ තරම් රසයි. ඒ වගේම කොෆි එකට ඇඩ් කළාමත් ඒකේ අමුතු රසක් දැනෙනවා. අපි සාමාන්‍ය බන කොෆි එකක් වගේ නෙවෙයි. ඒ රස ගොඩක් වෙනස් වෙන එක මං හරිම කැමතියි රසට. ඉතින් ඔයාලත් කොෆි ලවර් කෙනෙක් නම් මේක try කරලා බලන්න පුළුවන්. ඒ වගේම ටෙමු එකෙන් ඕඩර් කරපු මේ කොෆි මග් එකටත් මං ගොඩක් ආසයි. ඉතින් මේ රසම රස කොෆි එකත් එක්ක තමයි මම සිකුරාදා දවස පටන් ගත්තේ. ඉතින් කොෆි එක බොන අතරේ මම ආසම කරන YouTube channel එකේ අලුතෙන්ම දාපු වීඩියෝ එක බලන්න තමයි දැන් හදන්නේ. මෙයාලා ඉන්නේ UK වල. හරිම ලස්සනයි යාලගේ vlogs. හරි, එහෙනම් දැන් ඔෆිස් එකට යන්න. ඔන්න ඉතින් ඔෆිස් එකට ආවා. වර්ක් ප්ලේස් එක ඇතුලේ මට වීඩියෝ කරන්න බැහැ. ඒ නිසා මම මේ ටික වීඩියෝ කරලා ඔයාලට පෙන්නන්නම්.
මේ අපි හවස මොන හරි ගන්න කියලා කේල්ස් එකට යන ගමන්. ඔන්න 9:00ත් වුණා. ඉතින් දැන් අපි මේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකේ ගෙදර යන ගමන්. ඔන්න අද සෙනසුරාදා. ඉතින් අද තමයි මගේ shopping දවස. ඉතින් මේ තමයි මම අද අදගෙන යන මගේ outfit එක. අද මට ගන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි Monday තියෙන wedding එකට එකක් හරි dress එකක් ගන්න ඕනි. ඉතින් ඒකටත් එක තමයි අද මේ අවුරුදු shopping යන්නේ. ඉතින් මං ඉස්සෙල්ලම ගියේ කැන්ඩි එකට. අනේ ගොඩක් මට වීඩියෝ කරගන්න උනේ නැහැ. මොකද සෙනග වැඩි. ඒ වගේම මං ටිකක් අවුලෙන් හිටියේ මේ මට ඩ්‍රෙස් එකක් හොයාගන්න බැරි වෙයි කියලා. කොහොම හරි ඒ ටිකත් අරගෙන අපි මේ ඇවිල්ලා ඉන්නේ රිච් ලුක් එකට මහරගම. ඉතින් මේ රිච් ලුක් එකෙන් අපි ආවේ පුංචි දේවල් ටිකක් ගන්න. gift items ටිකකුයි ඒ වගේම අපේ තාත්තට ඇඳුම් ටිකකුත් ගන්න. ඉතින් මං ඒ ඔක්කොම ගෙදර ගිහින් මොනවද ගත්තේ කියලා පෙන්නන්නම්. මෙතන හරිම ලස්සන මග් කලෙක්ෂන් එකක් තියෙනවා. මේ රිච් ලුක් එක. ඉතින් මග්ස් වලට ආස කරන ඒවා කලෙක්ට් කරන්න ආස කරන කෙනෙක්ට මෙතන චුට්ටක් බලන්න පුළුවන්. මෙතන ලස්සන අයිටම්ස් තිබුණා. මේ ගිෆ්ට් එකක් දෙන්න චූටි බබෙක්ට මම ගත්ත පොන්චි අයිටම්ස් දෙකක්. ලස්සන පොනික් එකකුයි ඒ වගේම මම තව ගත්තා soft toy එකක්. මෙන්න මේ ඩයිනෝසර් කෙනෙක්. හරිම ලස්සනයි ඒකත්. මේ ඉන්නේ අපි gents section එකේ. ඉතින් මෙතෙන්ට ආවේ අපේ තාත්තට ඇඳුම් ගන්න. මම ගොඩක් ඇඳුම් ගත්තේ කැන්ඩි එකේ. ඒ ඇත්තටම වීඩියෝ කරන්න උනේ නැහැ. අවුරුදු ළඟ නිසා මේ දවස්වල පුදුම තරම් සෙනගක් ඉන්නේ. ඉතින් fit on room එකේ queue එකෙත් ගොඩක් වෙලා ඉන්න උනා. හරි, මම දැන් පෙන්නන්නම් මොනවද මම ගත්තේ shopping ගිහින් කියලා. මේ තියන්නේ මම ගත්ත පාටි ෆ්‍රොක් එක. මං කිව්වනේ මට වෙඩින් එකක් තියෙනවා කියලා. ඉතින් ඒකට මම ගත්ත පාටි ෆ්‍රොක් එක තමයි මේ. ඒක මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. මම මේ මැටීරියල් එක මොකක්ද කියන්න දන්නේ නැහැ. ඉතින් මේ පාටි ෆ්‍රොක් එක මට රුපියල් 5000 ගාණක් වුණා. මේකේ ඉස්සරහා ලොකුට ඩිසයින් එකක් නැහැ. හැබැයි බැක් එකේ මේ වගේ පොඩි කට් එකක් තියෙනවා. ඉතින් ඔක තමයි මම ගත්ත පාටි ෆ්‍රොක් එක කැන්ඩි එකේ. මං ඔයාලට පෙන්නුවනේ රිච් ලුක් එකේ තිබුණ මග්ස් කලෙක්ෂන් එක. ඉතින් මෙන්න මේ මග් දෙක මම නිකන් ගෙදර කාට හරි ගන්න කියලා තමයි ගෙනාවේ. ඇත්තටම මේ මග් එකක් රුපියල් 390යි. ඉතින් මට හිතුණා ඒක ඇත්තටම ඒ ගානට මාරුම වර්ත් කියලා. ඉතින් ඒක හරිම කියුට් ඒ මග්ස් දෙක. ඉතින් මේ දෙක ගෙනාවා. ඒ වගේම මම තව මග්ස් දෙකක් ගත්තා. ඒක මම මගේ මග්ස් කලෙක්ෂන් එකට එකතු කරන්න තමයි ගත්තේ. ඒ දෙකට මම හරිම කැමතියි. මේ තියෙන්නේ මම ගොඩක්ම ආස කරන මග් එක. මේක ශ්‍රී ලංකා කියලා ගහලා තියෙන හරිම ලස්සන මග් එකක්. ඉතින් මම මේකට මාර්ම කැමතියි.
මේ මග් එක රුපියල් 1390ක් වුණා. ඉතින් මං මේකට ගොඩාක් ආස කරන හින්දා තමයි මේ මග් එක ගත්තේ. එතකොට මේ තියන්නේ මම ආස කරන අනිත් මග් එක. මේක ඒක හරිම යුනික් ඩිසයින් එකක් තිබුණා. ඉතින් ඒ හින්දා තමයි මම ඒකට ගත්තේ සහ මම මේ කලර්ස් වලට මාරම කැමතියි. මේ මග් එකේ කලර්ස් ඇත්තටම ඔෆ් වයිට් කලර් එකක් තිබුණේ. වගේම මේකේ ඉනර් කලර් එක හරිම ලස්සන ග්‍රීන් කලර් එකක්. ඉතින් මම ඒකට ගොඩක් ආස නැහැ. අනේ ග්‍රීන් කලර් එක නිසා. හරි මම දැන් පෙන්නන්නම් මම කැන්ඩි එකෙන් ගත්තේ මොනවද කියලා අවුරුද්දට. මේ පාර ගොඩාක් ඇඳුම් ගත්තේ නෑ. මොකද මේ පහුගිය දවස් ටිකේ මම ඇඳුම් ගත්ත නිසා. මේක ටී-ෂර්ට් එකක්. ඉතින් හරිම ලයිට් yellow කලර් එකක් තමයි තියෙන්නේ. ගොඩක් ලයිට් yellow කලර් එකක්. ඒක හරි ලස්සනයි කියලා හිතුණා සහ හරි charm. ඒ වගේම මම මේ පාර මෙන්න මේ වගේ ෆ්‍රොක් එකක් ගත්තා. ඒක හරිම ලස්සන ග්‍රීන් වලට හුරු බ්ලූ කලර් එකක්. ඒ වගේම ඒක හරිම එලිගන්ට් ලුක් එකක් තියෙනවා ඇඳහම. ඉතින් මම ඒකට ගොඩක් ආසයි. මේ ෆ්‍රොක් එක මම ගත්තේ කැන්ඩි එකෙන්. මම දැක්ක කැන්ඩි එකේ ගොඩක් ලස්සන ෆ්‍රොක් කලෙක්ෂන් එකකුත් තියෙනවා. එතකොට මේ බ්ලවුස් එක ඒකත් ගත්තේ කැන්ඩි එකෙන්ම තමයි. මේක හරිම නෝමල් එකක්. ඉතින් මේ කලර් එකටත් මම ගොඩක් ආසයි. ඉතින් ඒකයි මේක ගත්තේ. වගේ මේක හරිම ලාභයි කියලා හිතුණා. රුපියල් 1500ක් වගේ උනේ. ඒ වගේම මේ ටී-ෂර්ට් එකත් මේක රුපියල් 990 ගාණක්. ඉතින් ඇත්තටම මේ ඒකේ ගාණ අඩු නිසා සහ මේ හරිම charm සාමාන්‍ය හරිම normal ටී-ෂර්ට් එකක්. ඉතින් මේක රුපියල් 990ට හම්බ වෙච්ච නිසා තමයි මම මේක ගත්තේ. මම හිතනවා මට ආයෙත් shopping යන්න වෙයි කියලා. මොකද මම තමයි අපේ ගෙදර කට්ටියට මුකුත් ගත්තේ නැහැ. මේ තියන්නේ අර මම ඔයාලට කිව්ව චූටි බබාලා දෙන්නට ගත්ත ගිෆ්ට් දෙක. මේ බොනික්කයි ඒ වගේම අර මම කලින් කිව්ව ඩයිනෝසර්. ඒ දෙන්න තමයි ගත්තේ. ඒ වගේම මම ස්ලිපර්ස් ගන්න ගියා කැන්ඩි එකෙන්ම. ඉතින් මෙන්න මේක මම දැක්ක මේ සැන්ඩල්ස් දෙක හරිම ලස්සනයි කියලා හිතුණා.
ඒ වගේම සැන්ඩල්ස් දෙක රුපියල් 1500 ගාණක් වුණා. ඒ වගේම මේක හරිම ලස්සනයි සහ මං හිතන මේ ඩිසයින් එක හරි චාම් කියලා. ඒ වගේම මම ට්‍රවුසර්ස් වලට වගේ හරියන විදිහට මෙන්න මේ ෂූස් දෙකත් ගත්තා. මේකත් හරිම ලස්සනයි. මේක 1800 ගාණක් වුණා. මේක හරි ලස්සනයි කියලා හිතුණා මේ වයිට් කලර් එකත් එක්ක. ඒ වගේම මම මෙන්න මේ හීල්ස් දෙක ගත්තා. මං ඒකේ මේ ඉස්සරහ තියෙන ඩිසයින් එකට හරිම ආසයි. මේකත් මම ගත්තේ කැන්ඩි එකෙම තමයි. රුපියල් 2995ක් වුණා. මං හිතනවා මේ ඒක ගොඩක් ලස්සනයි කියලා. ඒ වගේම මම අර කලින් ගත්ත ෆ්‍රොක් එකට මේක ගොඩක් සූට් වෙයි කියලා හිතනවා. ඉතින් මේ පාර ෂොපින් ගිහින් මම ගත්තේ මේ ටික. මං කලින් කිව්වා වගේ මම ආයිත් යන්න වෙනවා මට ෂොපින්. ඉතින් එහෙම ගියොත් ඒකත් ව්ලොග් එකක් විදිහට ගේන්න. ඉතින් අලුතෙන් ගෙන ආපු මගේ ආස කරන මං එකෙන් කිරි එකක් බොන ගමන්. ඉතින් අදට මම මේ වීඩියෝ එක නවත්තන්නම්. ඉතින් ඔයාලා හැමදෙනාටම ගොඩක් thank you. bye.